ඔන්න එහෙනම් අපේ විකට ඇඳුම් නෙමෙයි විවිධ ඇඳුම් තරගේ විවිධ චරිත ඉදිරිපත් කරන දරුවන්ගේ මේවා විකට නෙමෙයිනේ. කියන්නේ හැම දෙයකම අපි hina වෙනව නෙමෙයි විකට නෙමෙයි විවිධ ඇඳුම් ඇඳලා විවිධ චරිත නිරූපණය කරන. මේකේ හොඳම විදියට දක්ෂ විදියට චරිතය නිරූපණය කරන ඔය දරුවාට ඔය දැරියට තමයි ප්‍රථම ස්ථානය ඒ ස්ථාන හිමි වෙන්නේ. අපි බලමු එහෙනම් මේගොල්ලන්ගේ කොහොමද දක්ෂතා කියලා. ඔන්න අපේ දේශයේ මොන දේවතාවෙක් ඉන්නවා රට ආරක්ෂා කරපු හොඳ සොල්දාදුවෙක් ඉන්නවා සියලු දෙනාම අපුඩියක් ගහන්න කො අපි ආදරය කරන සොල්දාදුවෙක් ඉන්නවා ඔන්න ඉස්සරහට එන්නේ ඔන්න එයාගේ වැඩ ටික කොහොමද රටේ දැයට ආදරය කරන්නේ මොකක්ද එයාගේ තනතුර නම මොකක්ද කියලා ඉදපත් කරන්න යන්නේ කෝපල් සූරිය හරි කොහි කැම්ප් එකේද වැඩ කරන කැම්ප් එක කොහේකද? ගෙදරද? හරි ගෙදර කැම්ප් එකේ. හරි. දැන් පුතා කී වසරේද? 2 වසරේ. දැන් ආමියකට බැඳිලා කොච්චර කාලද? ආමියකට බැඳිලා කොච්චර කාලද දැන්? පේසන් යන්න එහෙම ළඟනේ. ළඟයිද? හරි. දැන් ඔය මොනවද මේ යුද්ධෙදී මොනවද මුණ දුන්න අභියෝග කොහොමද සතුරුත් එක්ක ෆයිට් කරේ පොඩ්ඩක් කරලා පෙන්වන්න පුළුවන්ද? අර කැලෑවල සතුරන්ට වෙඩි තිබ්බ හැටි අර බිම පෙරලිලා හැම වෙඩි තිබ්බේ නැද්ද? චුට්ටක් කරලා පෙන්නන්නකො අපි ආසයිනේ අපි දැකලා නැහැනේ යුද්ධේ. දැන් අර ඈත ඉන්නවා අර කැලේ. දැන් අර ත්‍ස්ත්‍රවාදී ටිකක් ඉන්නවා කොහොමද ටිකක් බලලා ඉලක්කයට වෙඩි තිබ්බ හැටි පෙන්නන්නකො චුට්ටක්. මොන්න බලාගන්න. මේ කට්ටිය එහෙම තමයි ඒ කාලේ යුද්ධ කරේ. ඕන් දැක්ක නේද? හරි. හරි පුතේ ගොඩක් ස්තුතියි අත්පුඩියක් දෙන්න යාට. ඔන්න ડોක්ටර් කෙනෙක් ඉන්නවා කවුරු හරි ඉන්නවා නම් ආබාධ තියෙනවා නම් බේත් ගන්න පුළුවන් ડોක්ටර් ඔය හොස්පිටල් එකේද නම කියන්නකො ડોක්ටර්ගේ නිර්මල සස්සර විශේෂඥ ડોක්ටර් කෙනෙක්ද නියමයි මේ මොනවා සම්බන්ධව සර්වාංගද නැත්තම් මොලේද හાર્ට් එකද වකුගඩුද මොනවද වකුගඩු හරි මේ මගේ පොඩි කොන් දෙකක් මත තියෙනවා මොකක් ගලක්වත්ද දන්නේ නැහැ නේ චූට බලන්න බැයිද බලන්න ආදම තමයි පස්සේ පැත්තට නලාව තියලා බලන ડોක්ටර් කෙනෙක් හම්බුනේ. හරි. කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් ડોක්ටර් කොයි හොස්පිටල් එකේද වැඩ? කොයි ස්පිරිතාලෙද? මීරිගම. මීරිගම. මීරිගම හරි. හරි. වකුගඩු ඒකකයක් හදන කතාවක් කිව්වා ඒකට දැම්ම පටන් ගන්නවායි. හරි ડોක්ටර්. මොනලක් බෙහෙත් ගන්න පුළුවන් නේද? ડોක්ටර් තාම ඉස්කෝලේ යනවා නේද? ඔව්. ඊ වසරේද? 2. 2 වසරේ ડોක්ටර් කෙනෙක්. හරි පුතේ. හරි. අර කවුරු හරි ලෙඩ ඉන්නවනම් පොඩ්ඩක් බලන්න යන්න. අහගෙන යන්න. ලෙඩ ඉන්නවද කියලා බලන්න අහගෙන යන්න. හරි මෙන්න ඉන්නවා අපි ගරු කල යුත්තේක් ඉන්නවා 100 කෙනෙක් ඔන්න අපුඩි ගහන්න එතකොට හරි 100 කෙනෙක් ඉන්නේ ලස්සනයි නේද මේ වගේ 100ලා දකින්නකොටත් හරි වාසනාවන්තයි මේ සුදු පාට රවුල පෙහිලා 100 ගේ නම කියන්නකො බණ්ඩා 100ද බණ්ඩා 100 කී වසරේද 3 ඉන්න බණ්ඩා 100 මේ දැන් මේ දකින්නකොට මොකද 100ට හිතෙන්නේ hina යනවලු අනේ උඹලා කරන විගඩම් කියලා එහෙමද 100ට මොන හරි තියෙනවා නම් ඉදිරිපත් කිරීමක් කරන්නකො පරණ කවියක් එහෙම ඕන් 100ගේ කොන්ද එක පාටම වකුටු වුණා ඔය ඕන් දැක්කනේ හරි මේ පුතාට අපුඩියක් දෙන්න බණ්ඩා 100ට හරි මේ එනවා මේ කාලේ තරුණේ නවීන කාලේ මේ මිලේනියම් එකට හැඩ ගැහුණු තරුණේ. ඔයා කවුද? උසි. දැන් මොකද්ද ඔය චරිතේ? හොරෙක්ගේ චරිතය. හොරෙක්ලු. මා හිතුවේ මේ කාලේට හැඩ ගැහිච්ච ලස්සන මොඩ් එකට ඉන්න හොඳ කොල්ලෙක් කියලා. මම හොරෙක්ලු. ඇයි හොරෙක් කොහොම යාවේ? හොරා කොහමද? හරි දෙක්කනේ. ඔන්න වැඩ. ඕම හොරු වඳුර ගන්න ඔන්න බොහොම හොඳයි මේ විදිහ තමයි හොරු වෙන්නේ හරි ඩීසන් වෙනවා ගේම දුන්නා මිසින් හරි දැන් නම කියන්නකෝ ඔසි කී වසරේද 4 වසරේ කට්ටිය පොඩ්ඩක් පරිස්සමින් උන් 4 වසරේ කට්ටිය බලාගන්න පොඩ්ඩක් පරිස්සමින් දැන් මොනවා හරි මේ හොරකම් කරනවද දැන් මොනවද හොරකම් කරන්නේ මොනවා හරි දෙයක් හොරකම් කරලා පෙන්නන්න හොරකම් කරන ක්‍රමේ පෙන්නන්න පොඩ්ඩක් අපිට පොඩ්ඩක් ගැලවෙන්න එකේ
මොනවාරි උස්සලා පින්නන හොරකම් කළා. අන්න දැක්කද? දැන් ඕක පරිස්සම් කරගන්න. කට්ටිය හිතුවේ මොන හරි දෙයක් උදැල්ල ගත්තේ. දැක්කනේ? අපිට හිතන්න බැරි දේවල් ගන්න. බොහොම ස්තුතියි පුතේ. හරි. උදැල්ල දෙන්නකො යාටම. ඕන් දැක්කනේ? දැන් පර්ස් එකක් එහෙම අතේ තිබ්බනම් ෆෝන් එකක් හරි වැඩේ තමයි. හරි. ඊගාට කවුද එන්නේ? අනේ. කීයක් එකතු වුණාද දවසේ? 20යි. කොහේ ඉඳලා දාවේ? මීරිගෙම. මීරිගම කොහෙද? විසගම. අප්පේ 20 කනුවේ. ගම කියන්න එපා. ඒකට ලැජ්ජා හිතේ. මේ කවුරුත් උදව් පදව් කරන්නේ නැද්ද? නෑ. නැද්ද? මේ 20 කනුවේ කවුරු හරි ඉන්නවනම් මෙයාට ගොඩෙන්න පොඩ්ඩක් උදව් කරන්න. මේ ඇයි ඔහම උනේ? මාව පෙන්නවා ගෙදර. කවුද ගෙදරින්? කවුද පෙන්නේ? ළමයි. සලකන්නේ නැද්ද? හරි මම ඒකට මොකක් හරි කල්පනා කරලා ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඉස්කෝලේ යනවා තාම. කී වසරේද? 3 වසරේ. හරි ගෙදරනු පල්ලා ඔක්කොමත් හරි ඉස්කෝලේ යනවා උනානේ. මේ වැඩේ කරගන්න පුතේ ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්න. ගෙදරින් පන්නන්නේ නැහැ කවදාකවත්. හරිද? දැන් මේ කට්ටිය මොකක් හරි උදව් උපකාරයක් වාට කරයි. මේ යන්නකෝ වටේ ගිහලා මොකක් හරි උදව්වක් ඉල්ල ගන්න. ඊන විදිහට මේ 20 කණුවේ පැත්තේ කට්ටිය ඉන්නවනම් අනේ පොඩ්ඩක් එයාට උදව් කරන්න. හරි ඊගාවට කවුද එන්නේ? එයාත් එහෙම එක්කෙනෙක්ද? ගෙදරින් පෙන්නුවද? කොහෙද ගෙවල් කියන්නේ ගම? මීරිගෙම. යප්පා මීරිගමට වෙලා තියෙන දෙයක් අප්පා. මේ කොහෙද ගම? කියන්නේ මීරිගම කොහෙද ගම? දාසෙන් පහු. දාසෙන් පහුවේ කට්ටිය මෙයා ගැන පොඩ්ඩක් බලන්න. මේ තත්ත්වයටපත් වෙන්න දෙන්න එපා. පොඩ්ඩක් උදව් කරන්න. ඉස්කෝලේ යනවද තාම? ඉස්කෝලේ යනව නේද? කී වසරේ? 3. නමක් කියන්නකෝ. රවිදු මේ තත්ත්වයටපත් වෙන්න දෙන්න එපා. මෙයාට අනේ ගොඩක් උදව් උපකාර කළා. ගොඩෙන්න උදව් කර කීයක් විතර හම්බුණාද අද? කීයක් විතර හම්බ 60ක් විතර හම්බෙලා තියෙනවා අද දවසට මොකද ඔය? හරි මේ මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. අතේ මිටේ තියෙනවනම් මොකක් හරි උදව් උපකාරයක් කරයි. වටේම ගිහිල්ලා කට්ටියට කතා කරගෙන යන්න කී හරි දෙන්න කියලා යන්න. අර අතර වැඩනොත් ඉන්නවා කතා කරගෙන යන්න. කොහොම කියොත් නම් කීයක්වත් දෙන්නේ නැහැ පුතේ හැබැයි. හරි ඊගාට කවුද එන්නේ? පරිසම්. මේ කවුද? කඩන කෙනෙක්. අන්න මේ කාලෙට හොයාගන්නම අමාරු කට්ටිය. මම හිතන්නේ වැඩිපුරම හම්බ කරන්නේ ඒ කට්ටිය වෙන්නද. දවසට පොල් ගස් කීයක් විතර නගිනවද? 10ක් විතර. 1000? 10ක්ද? 1000. පොල් ගස් 1000? එක ගහක් කඩන්න කීයක් ගන්නවද? එක ගහක් කඩන්න කීයක් ගන්නවද? රුපියල. එහෙනම් සාධාරණයි. දාන ලක්ෂයක් නැග්ගත් වැඩක් නෙමෙයි. මේ හරි දැන් කොහෙද ගෙවන්නේ? ඉබුලංගල. හරි ඉබුලංගල ලොකු ආඩම්බරයක්. මේ ඉස්කෝලේ යනවද? ඉස්කෝලේත් යනවා වැඩේත් කරගෙන යනවා. හරි මේ දැන් මෙහි ඉන්නවත් දන්න අවස්ථාව කියන කට්ටිය මේ පොඩ්ඩක් බලන්න කතා කරගෙන යන්න පොල් කඩනවා කියලා. පොල් කඩනවා. පොල් කඩනවා. මෙයා ඔය පැහිච්ච නැති පොල් එහෙම කඩනවා නම් පොඩ්ඩක් ඔය බලන්න. හරි ඊගාව එක කරන්න බලන්න. මෙයත් මේ රටට දැයට වටිනා කියන කෙනෙක්. අපිට බත සපේන කෙනෙක්. නේද පුතේ? නැගත් ටිකක් රස්නේ මේ ඔබේ ඉඳලා අපි හින්දා වෙන්නද? මේ පුතා දැන් කොහෙද ගෙවල්? උඩුල්ලේ. එහෙ දැන් කුඹුරු යායවල් තියෙනවද ගොඩක්? කොච්චර විතර දැන් සාතක වෙලා තියෙනවද? පැස් අඩුයිනේ. දැන් මේක දැද්ද හාන්න කරන්න එහෙම. ඇතිනේ. හරි. දැන් මේ පාර මොනවද වපුරන්නේ දන්නේ? වීනේ නැතු බත් වපුර නෙවෙයි. හරි එන පුතේ පොඩ්ඩක් බාන්න මේ ගොවියාගේ වැඩේට පෙන්න කුඹුරක් නන්නේ. පොටලා පොඩ්ඩක් එහෙම අපිට ඔය බෙලේ ටිකක් මඩ එහෙම තියන්නේ කොහමද? අර නියර වල මඩ තියන්නේ එහෙම. දැන් ඔය මඩ කපලා ටිකක් අර බුරුල් කරනවා නේද පාගල හැම. ඔය පොඩ්ඩක් බාන්න පෙන්නන්න මේ අපිට වෙලක් තියෙනවා ටික ක්‍රමේ බලාගන්න. බෙලට හිතේ කියලා වෙන්නේ. හරි. පුතේ එන යන්න. ඔතන කතා කරගෙන යන්න. හරි ඊගාට කවුද ඉන්නේ? හරි. මේ තවත් ડોක්ටර් නෝනා කෙනෙක් ඉන්නවා. එයා මොනව සම්බන්ධව දන්නේ? මේ නෝනා කොහෙද? ඉස්පිරිතාලේ. ගම්පා. මේ ඔයා මොනව සම්බන්ධවද බේත් දෙන්නේ? උණ බලනවා. මගේ චුට්ට බලන්න බෑ.
නේද? හරි. වෙලාවට මට කවුරුත් නැහැලු. හරි. දැන් මේ ඔයා දැන් ඉස්කෝලේ කී වසරේද ඉන්නේ? නමත් කියන්නේ? පාරමිතා ડોක්ටර් නෝනා තමයි අද ඇවිල්ලා ඉන්නේ. දැන් මෙහි පොඩ්ඩක් බලන්න දැන් මේ අපේ ලෙඩ තියෙන කට්ටිය එහෙම ඉන්නවද දන්නේ නැහැ. චුට්ටක් බලාගෙන ඔය රවුමින් ඉන්න බෑ. මෙහෙන් ඉන්න. මේ පැත්තේ රවුමින් යන්න. හරි. තව ડોක්ටර් කෙනෙක් ඉන්නවා. නියමයිනේ. ડોක්ටර්. ඉතින් කොහොමද? ડોක්ටර් හිනා. මේ ડોක්ටර් හිනා. මෙහෙම ડોක්ටර්ලාගේ බේත් ගන්න ඕනේ. මූණ හිනාව දැක්කම ලෙඩ ටික මිනිස්සු වෙනවා. ડોක්ටර් හිනා. මොකද්ද නම? තාමිදු. කොහෙද ඉස්පිරිතාල වැඩ කරන්නේ? බොකලම මේ ඔහොට ඉස්පිරිතාලේ නේද? හරි හරි මං එන්නම් ඈ. මේ එතකොට ඉස්කෝලේට යනවනේ තාම? තුනේ මේ ඉස්කෝලේ නේද? නේ තුනේ ඉස්කෝලේ මේ දැන් ડોක්ටර් කොහොමද ඉතින් පොඩ්ඩක් මගේ බලන්න පුළුවන්ද මොන හරි ආබාධ තියෙනවද කියලා? නෑලු හරි. එයාට ටක් ගාලා ලෙඩ අහුවෙලා බලපුවම නැහැ කිව්වා. හරි. කොහොමදයි පුතේ මේ මෙහෙම බලන්න ડોක්ටර් මහත්තයා මේ පැත්තෙන් පොඩ්ඩක් බලාගෙන යන්න. ලෙඩ තියෙන කට්ටියද බලන්න. ඔය රවුමින් යන්න. හරි. තව කෙනෙක් එනවා. හරි එන්න පුතේ. ඔයා කවුද? රෙහන්ස. මොකද්ද චරිතේ? මට පේනවා නිකන් මාධ්‍යවේදී ප්‍රවෘත්ති කියන කෙනෙක් වගේද? මේ ප්‍රවෘත්ති කියන කෙනෙක්. මොකද්ද channel එක? වීඩියෝ. අර පැත්ත ගියත් බොරු කියන එකක් නෙමෙයිනේ. ඇත්ත. පැත්ත ගියත් ඇත්ත කියන එක. හරි ප්‍රවෘත්ති චූට්ටක් කියන්න පුළුවන්ද? හරි මම අද තදවැසි ඇති වෙයි. තෙල් මිලක් ඉහළට, ගෑස් මිල ඉහළ නැගී. ලබන මාසයේ සිට බස් ගාස්තු ඉහළට. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය පස්වරු 7ට බලාපොරොත්තු වන්න. ගුරුවරුන්ගේ පඩි වැඩි. නියම. මම බහරියට ගියා ඕක කොයි වෙලාවද කියන්නේ කියලා. හරි පුතේ ෂෝ. ඊගාව එක්කනත් ඉන්න. මෙන්න එනවා. ටීචර් කෙනෙක්ද? මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. කොහෙද මොන්ටිසෝරිය? ටීචර්ගේ නම කියන්නකෝ. ඕවින්දි තිලක්ෂණ. ඕවින්දි ටීචර් කොහෙ මොන්ටිසෝරියද උගන්වන්නේ? ගිරිඋල්ලේ. හරි. දැන් ටීචර් මොනවද දැන් මේ ඉන්න කට්ටියට කියන්න පුළුවන්? ටීචර් මොනවද කියන්නේ මේ කට්ටියට? දැන් මේ ඉන්න ළමයින්ට එහෙම මොකද්ද ටීචර් කියන්න පුළුවන්? හරි මේ ටීචර් කියනවා හොඳ ළමයි වෙලා හොඳට ඉගෙන ගන්න කියලා. ටීචර් කියන දේ අහනව නේද? නැහැලුවා. ඇයි නැත්තේ? එහෙම නෑ කියන්න බෑනේ ටීචර්ට. දැක්ක නේද නරක ළමයි ඉන්නවා. හරි මේ පැත්තේ යන්න. හරි මේ පැත්තෙන් කරගිලා ඊට පිටට යන්න. බේන් එනවා. කවුද ඔයා? සමනලේ නම කියන්න බලන්න. දුල්මි නිදස්නා සමනලයා. දැන් මල් පැණි බිව්වද? කොහෙන්ද බිව්වේ? මල් තිබ්බද මේ බොණ්ඩ? දැන් සමනලයා දැන් මොකද්ද අපිට කරලා පෙන්නන්නේ? පියාඹනවා. හරි බාන්නේ ලස්සනට පියාඹලා පෙන්නන්න. මොම් බාන්නේ ලස්සන සමනලේ පියාඹනවා. දැක්ක නේද? මේ අපුඩි නම් මදි. හරි පුතේ ඕම් පියාඹලා හිටපු තැනට යන්න. දැන් ඊගාට කවුද ඉන්නේ? ඔන්න මේ කාට හරි මොනවා හරි ඔය ආබාධ අප්සෙට් තියෙනවා නම් ඕම් කරන්න වැඩක් තිබේ. දැන් කවුද යා? ගුරුනාන්සේගෙනි. දැන් මොකද නම ගුරුනාන්සේගේ? සෙනාල් ගුරු කපු මහත්තයා තමයි. දේවාලයක් එහෙම තියෙනවද කීයද? දැන් මෙතන මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ?
මේ හරිය නිකන් නිදන් එහෙම තියෙනවා වගේ දැනෙන්නේ නැද්ද? මම නැත්තම් පොඩ්ඩක් වැඩිට සෙට් වෙන්න හදලා කමන්නේ. දැන් අපිට මේ මොන හරි දැන් මේ ඉන්න කට්ටියට පොඩි මේක හරි යාතිකාවක් කරලා පොඩි සෙස්සාන්තියක් කරන්න පුළුවන්ද? ෆෝන් එකෙන් විතරයි. හරි. නන්දි කඩාල් පුදුගුරු ඉප්පු ඔඩ්ඩු සුඩාන් කියලා ගහන්න දුම්මත පාර. හරි. මේ මෙයාට කියලා මොන හරි නූලක් ගැට ගහ ගන්න ඕන නම් මොන හරි ඔය තියෙනවා නම් හදුහුලියක් කරලා මොන හරි සැකයක් තියෙනවා මොන් වැඩේ කරගන්න පුළුවන් ඈ. හරි පුතේ හරි. යා. ඊට පස්සේ දැන් මේ කවුද නේ? පිස්සි. කීපු කැත. පිස්සි. මේ දැන් ඇයි ඔහොම අප්සෙට් උනේ? අපේ අම්මා ඉදිරියේ ඉඳන් අම්මා තමයි වැඩ කරලා තින්නේ මේ පිස්සුනාට ඔයා ටික හරි ආකර්ෂණීයව ඉන්නවා. මේ නම මොකද්ද? සනුල් මේ ඒ කියන්නේ දැන් පිස්සු උනාට නම ගම එහෙම මතකයි නේ. ඉස්කෝලේ යනකම් නෑ ඉස්කෝලේ නෑ ඉස්කෝලේ නේද මේ දැන් මොකද්ද දැන් අපිට මේ ඉදිරිපත් කිව්වම මොනවද කරනවද? අනේ පිස්සු ඇරිච්චාම අර පිස්සු දගලන්නේ මේ වගේ චූට්ට මොනවාට කඩ ගාලා කරලා පින්නන්න ඕනේ. අපිට මේ පිස්සු කියලා හරියට මේ එක තහවුරු කරගන්න එපා. ඔහොම ඉන්නකොට පිස්සු කියලා හිතෙන්නේ නැහැ අපිට. පොඩ්ඩක් ගන්න. කෑ ගහගෙන යන්න මොනවද කියලා? යන්න මේ කියලා. දැන් මෙයාට පිස්සුලු ඈ. හරි. මෙන්න එනවා. හරි. මොකද නම? नेतुकी බට්ටි අම්මනේ පළතුරු අම්මනේ අජු වගේ කොට වාගෙන දැන් මේ හොයන්න අම්ම ජම්බෝලක් තියෙනවා මේ දැන් කොහෙද පොලට යන ගමන්ද කොහෙද පොලකට යන ගමන්ද මීරිගම ජම්බෝල ගෙඩිය කීයද 50යි ජම්බෝල ගෙඩිය 50යි කජු කොච්චර තියෙනවද කජු කොච්චර තියෙනවද කිලෝ එකක් තියෙනවා කීයකට දෙන්න පුළුවන්ද 10කට දෙනවලු කජු කිලෝ එකක් අන්න හරි අර මේ නෝන මහත්තයා ටිකක් ඉන්නවා කතා කරගෙන පැත්තෙන් යන්න ගණිත දන්නේ. ඔක කියාගෙන යන්න නැත්තම් ගන්නෑ. ඔක ගාන විකුණන ගානක් කියාගෙන ලාභෙට දෙනවා කියලා කියාගෙන යන්න. එතකොට තමයි කට්ටිය ගන්නෙ. ඈ? අහෙන්නේ අර කට්ටියට ලාභයි කියන එක. ගණන් කියනවා වගේ අහෙන්නේ. ලාභයි කියාගෙන යන්න. හරි. ඉතින් ඊගාව එක්කනත් ඉන්න. හරි. ડોක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා මේ ඉස්කෝලේ. හරි. ડોක්ටර් නෝනා කොහෙද නම මොකද? ගණේෂි ડોක්ටර් නෝනා කොයි හොස්පිටල් එකේද වැඩ? ගම්පහ දෙන්නෙක් ආවා. මොනවා සම්බන්ධව දෙන්නේ? වකුගඩු වලට තමයි වැඩේ දෙන්නේ ඉන්නේ කට්ටිය. වකුගඩු බද්ද කරනවද? ඔක තරයි. මේ මගේ චුට්ට නලාව තියලා බලන්න මොන හරි ආබාධ පිළිවෙල කියලා. ඉක්මනට බලන්න. ඉක්මනට. ඔබ තවුලන්නේ නැහැ නේද? හරි මේ මම සල්ලි ගෙනාගෙන පස්සේ දෙන්න. මේ ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන වෙලාවක බේට් එකක් ගන්න පුළුවන් නේ. හරි පොඩ්ඩක් මේ කට්ටියට කතා කරගෙන යන්න. හරි මේ මෙයාගෙන් බේට් ගන්නවා නම් ඕන් හරි කරුණාවන්ත ડોක්ටර් නෝනා කෙනෙක් බේට් ගත්තේ කියලා. හරි. මේ කවුද මේ ඉන්නේ? ටීචර් කෙනෙක් ආවේ. කොයි ටීචර් කොයි ඉස්කෝලේද උගන්වන්නේ? ඉඹුලන් වල අර ප්‍රාථමික විද්‍යාලේ ඈ එහි අද අවුරුදු 20ක් තියෙනව නේද? ඔව්. ගියේ නැද්ද ආරාධනා කරේ නැද්ද? ගියාද? හරි. මට ආරාධනා කළා තිබ්බ මට යන්න බැරි වුණා. ටීචර් මොනවද උගන්වන්නේ? නැටුම්. දැන් මොනවද චුට්ටක් ඔය කරලා පෙන්නන්න පුළුවන්ද ටීචර්ට? චුට්ටක් කියන නටල මොනවද කවි කියලා චුට්ටක් කරලා පෙන්නන්න. දෙන්න වෙන බෑග් එක ටීචර් මං අතට. ඕන් ටීචර් මම බෑග් එක බලා ගන්නවා ඈ. එයාගේ ඉදිරිපත් කරනවා. එහෙනම් ටීචර් බෑග් එක තියලා නම් කරන්නකෝ ඈ.
මොකද මෙතන දඟලන්නේ? මට එහාට මෙහාට යන්න දෙන්නේ නැහැ. පොඩක් එහාට මොනවාට මොනවද තියරයි. දඟලනවා යන්නේ. ඉතින් ටීචර් මේ ළමයින්ට සැර කෙරුවා මිසක් නටලා පොඩ්ඩක් කරේ නෑනේ. නටලා පෙන්නන චුට්ටක්. චුට්ටක් ටක් ගාලා. නැත්නම් නැටු ටීචර් කියලා විශ්වාස නෑනේ. හරි එහෙනම් ටීචර් බුදු බෙලා කරන්නත් බෑ. මේ ටීචර් දැන් සැර කරා මිසක් නැටුවේ නෑනේ. ඈ එහෙනම් ටීචර්ට ආයෙ අවස්ථාවක් දෙන්න. ඇති නේද? හරි එහෙනම් ටීචර් මේ පැත්තෙන් එන්නකෝ. ටීචර් හරි සැරයිනේ. අයින් මේ තවත් ඉන්නවා වට්ටි අම්මා කෙනෙක්. වට්ටි අම්මා කොහෙද යන්නේ? පොළට වට්ටි අම්මගේ නම? ජානිදි. ජනිදි. දැන් මොනවද තියෙන්නේ? ලීස් කස් ටිකක් තියෙනවා. සාරණ තියෙනවා. ටික කීයටද දෙනවද? සාරණ මිටියක් 50යි. 250යි. හරි මේ ඔයා කවුද? ටීචර් කෙනෙක්. ඔයා කොහෙද උගන්වන්නේ? ඉබුලන්වල. ඉබුලන්වල ඉස්කෝලේ ටීචර්ලා දෙන්නෙක් ආවා. ටීචර් මොනවද උගන්වන්නේ? සිංහල. සිංහල. මේ මෙයාලට මොනවා හරි පාඩමක් කරන්න පුළුවන් ටක් දාලා. නෑ අනේ මොනවා හරි අකුරක් ගැන මොකක් හරි කියන්නේ. බැයිද? ඒ කියන්නේ කාටවත් ඇහෙන්න උගන්වන්නේ නැද්ද? හරි ටීචර් හරි මොන රහස උගන්වන්නේ. හරි ටීචර් එහෙනම් කට්ටියට කතා කරන්න. ඔය දඟ කරන කෑ ගහන ළමයි ටිකක් ඉන්නවා. ඒ කට්ටියට පොඩ්ඩක් ඔය කෑ ගහන්න එපා කියලාගෙන මේ පැත්තෙන් එන්න බලන්න. එහාට මෙහාට කියලා චුට්ටක් හරි කලවල වෙනවා. යන්න බෑනේ. දැන් වැරද්ද කරන්නේ ටීචර්ලා මයි එහාට මෙහාට යන්නේ. ටීචර්ලා එහාට මෙහාට යන්නද? ගිය ගමන් දඟලනවා. එහාට මෙහාට යන්න එපා. ඊට පස්සේ ටීචර්ලා. මම තව ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ડોක්ටර්ලා වැහි ගහලා. ඉස්කෝලේට ගොඩ ආඩම්බරය. ડોක්ටර් කොහේ ඉඳලා දාවේ? රාගම ඉඳලා. රාගමින් දෙන්නයි ගම්පහින් දෙන්නයි. ડોක්ටර්ගේ නම? නාවි. මේ මොනවා සම්බන්ධ වෙද දෙන්නේ? වකුගඩු. වහ මොනවද? වකුගඩු. 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 මෙයාලා මොකක් හරි කූට ව්‍යාපාරයක් කරන කට්ටිය. නැත්තම් මේ වකුගඩු වලටම අත ගහන්න විදියක් නෑනේ. හරි පොඩි චූටම බලන්න. ඔක තවුලක් නැද්ද? නෑ. මේ ડોක්ටර් කෙනෙක් ඕන වෙලාවක බේත් තීත් ගන්න පුළුවන්. රාගමේ ඉන්න ડોක්ටර් කෙනෙක් ඩිස්පෙන්සරි කරනවලු මේ බුලංගල එහා පැත්තේ. හරි කතා කරගෙන ඉන්න කට්ටියට. හරි ડોක්ටර්ගේ කරුණාවන්ත බව පෙන්නගෙන මේ පැත්තෙන් ඉන්න. හරි. තව කවුද ඉන්නේ? ඔයා කවුද? දෙව්මි. මොකද්ද චරිතේ? ටීචර් කෙනෙක්. ටීචර් කෙනෙක්. ටීචර් කොයි ඉස්කෝලේද උගන්වන්නේ? ඉබුලන්වල. අයිබුලංගලේ ගෝ තුන්වෙනි ටීචර්ත් ආවා. ටීචර් කොහොමද සැරද? මොනවද උගන්වන්නේ? ටීචර් සිංහල උගන්වන්නේ. ටීචර් දැන් මේ ඉන්න කට්ටියට මොනවද කියන්න දෙයක් තියෙනවද? සිංහල භාෂාව ගැන මොනවා හරි කවියක් හරි එහෙම නැත්නම් අවුරුද්දට සුබ ප්‍රාර්ථනා කරලා මේ ළඟන ළමයි ටිකක් ඉන්නවා. මොනවද දෙයක් කියන්න තියෙනවද? නැද්ද? කියන්නේ ළමයිට දඟලන්න කියන්නද? එහෙනම් මොකද්ද කියන්නේ? හරි ඉන්න කට්ටියට ආයිබෝන් කියාගෙන මේ ළමයින්ට පොඩ්ඩක් hina වෙලා ඉන්නකෝ ඈ. හරි. ඒ ටීචර් හරි කරුණාවන්තයි. ළමයිට දැඟලුවත් ගහන්නේ නැහැ ඕන විදිහට ඉන්න පුළුවන්. හරි. එන්න. ඔයා කවුද? ආච්චි කෙනෙක්. ආච්චි කෙනෙක්. කොහෙද යන්නේ ආච්චි? ආච්චිගේ නම කියන්නකෝ. සුදාම්සි. සුදාම්සි ආච්චි. කොහෙද යන්නේ ආච්චි? තොරතුරු ටිකක් ඔයා. පච්චි හරි. දැන් මේ මොන හරි ගිහිල්ලා මේ ඕපාදුප ටිකක් හොයාගන්න පුළුවන් ඔය අගමුල වල ගියොත්. දැන් මොන හරි හොයාගත්තු ටිකක් තියෙනවද? එන අතර වල. මොකොත් නැද්ද? රණ්ඩු වෙනවා. ඒ ඉබුලන් වලටම වාසනාවන් මේ වගේ ආච්චිලා උදේට දැක්කොත් එහෙම කිරි උතුරනවා. හරි. අන්න මෙන්න ස්පෙෂල් ටාස්ක් ෆෝස් STF නියුදාරිය. දැන් මේ හරි අපි ගෞරව කරන්න ඕනේ කෙනෙක් නේද? කොහේ කැම්ප් එකේද? කාවේදී. කොහේ ඉඳලා දාවේ? දෙල්ලේ.
උඩුලේ එතකොට කොහේ කැම්ප් එකේද වැඩ? යාපනයේ. හරි තරුත් ගහලා තින්නේ රාජ්‍ය ලාංඡනේ තියෙන්නේ මේදිගමට ආවොත් ඉතින් අපිට ගොඩක් ආඩම්බරයක්. මේ දැන් අපිට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ මේ කාලේ තත්ත්වය ගැන මොනවද කියන්න තියෙනවද? ආරක්ෂක තත්ත්වය ගැන මොනවද කියන්න තියෙනවද? නිකන් අපිට අර ඔයා දැන් යාපනයේ හිටියන යුද්ධ ගැන පොඩ්ඩක් දන්නවා ඇතිනේ. මොනවද ටිකක් කරලා පෙන්වන්න පුළුවන්ද? හරිනේ. හරි අපුඩියක් ගහන්න. නිකන් නෙමෙයි ඈ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක් ඈ. ගවර්නර් රටට ආඩම්බරයක්. හරි. මේ කවුද? කැමරා කරුවේ. දැන් ඔයා කියන්නේ පත්තර වලට කැමරා ගන්නවද නැත්නම් ඔය සාමාන්‍ය වෙඩින් මගුල් ගෙවල් වෙඩින් මේ ෆොටෝ ගන්න එක්කෙනෙක්ද? කොහොම සම්බන්ධ නැත්නම් ඔය චිත්‍රපටි වෙඩින් ෆොටෝ අන්න සුභාරංචියක් තියෙනවා. වාගේ ඇල්බම් එකක් හදන්න අර පොත හදන්න කීයක් ගන්නවද? රුපියල් 1000ට මෙයා කරලා දෙනවලු ඇල්බම් එක අන්න හරි. මට ආයෙ පාරක් බඳින්න ඉන්නවා. ඇල්බම් එක කරගෙන. හරි. මේ දැන් ඔය මේ පැත්තේ ඉන්නවත් දන්නේ නැහැ කට්ටිය. පොඩ්ඩක් ඔයා වැඩකට දාලා ෆොටෝ එකක් දෙකක් අරගෙන ඔයාගේ වැඩේ සපෝට් එකක් ගන්න. දැන් මේ ඉස්සරහට ඉන්නවා කට්ටිය. හරි. ඔයාගේ නම්බරේ මට ඉල්ල ගන්න ඕන පස්සේ මගේ වැඩ ටිකක් තියෙනවා කරගන්න. හරි. ඊගාට කවුද ඉන්නේ? මේ කවුද මේ? ඈ? සින්දු කියන කෙනෙක්ලු ඒ උනාට කනට හෙන්න කතා කරන්නේ. සින්දුවවත් කියනවද කනට හෙන්න? නම කියන්න බලන්න. මිනුල කියන්නේ දැන් ඔයා ගායකයෙක්ද? ජනප්‍රිය සින්දු කියලා තියෙනවද? එයා හරි ලැජ්ජයි. මේ සැඟවි ඉන්න කලාකාරයෙක්. ඉස්සරහට එන්නකෝ මේ මෙහාට. ආන් අර අපේ මැඩම්ලාට ටීචර්ලාට පෙන්නන්න මේ සින්දුවක් කියන්න පුළුවන්ද? ඈ? පොඩ්ඩක් කියමු. නැත්තම් ඉතින් හරිනේ. මේ අවස්ථාවේදී හදේරු ගීත පෙළක් ඔබව සතුටු කරන්න. යන්දු තිනිමා මේ පිට දෙමෙමා මට ජීවිතය දුන් පින් කඳ තාත්තා මා දුටු ලෝකේ විරුවාව තමා දරුසෙනෙන් පිරි උල්පත ඔබ තම සංසාරේ හැමදා හරි පුතේ ගොඩක් ස්තුතියි. එයා 60+ වලින් ආපු එක්කෙනෙක්. ඒකයි. හරි. ඔන්න අපේ දුවල පුතාලාගේ දක්ෂ